කොහොමද ඔයාලට? මං ඔයාලට අද ගෙනාවේ අවුරුදු කෑම කාලා වැඩි වෙලා තියෙන කොලෙස්ටරෝල් අඩු කරගන්න කොහොමද කියලා. ඔයාලගේ ඇස් යට කළු වෙලාද? ඇස් වටේට ඉන්න වගේ බිබිලි වගේ දාලාද? ඔයාලට නිදිමත ගතියක් හැම වෙලාවෙම දැනෙනවද? එහෙනම් කොලෙස්ටරෝල් වෙන්න පුළුවන්. අදම ලේ එකක් බලාගන්න. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙනම වීඩියෝ එක බලන්න යමු. අපිට මේ සම්බෝලේ හදාගන්න ප්‍රධාන වශයෙන් ඕන කරනවා කරපිංච, ගොරක. කරපිංච ගොරක කියන්නේ කොලෙස්ටරෝල් පාලනයට ගොඩාක්ම වැදගත් වෙන දෙයක් නේ. ඊට පස්සේ රතු ලූණු ඕන කරනවා. රතු ලූණු නැත්තම් මී ලූණු හරි කමන්නේ. ඊපස්සේ සුදු ලූණු වැඩිපුර ගන්න. ඊට පස්සේ ගම් මිරිස් ටික. අපි බලමු මේ ටික යොදාගෙන කොහොමද සම්බෝලේ හදාගන්නේ කියලා. බ්ලෙන්ඩර් කප් එකට කරපිංච, ගොරක, රතු ලූණු, සුදු ලූණු, ගම් මිරිස්, ලුණු කුඩු ටිකක් දාගන්න. ඊට පස්සේ වතුර සල්පයක් දාගන්න. වතුර වැඩි කරගන්න එපා. බ්ලෙන්ඩර් කරනකොට වතුර මදි නම් ටික ටික දාගන්න පුළුවන්නේ. අපි මේ මිශ්‍රණය හදාගන්න ඕනි ටිකක් ඝනව. දියාරුවට නෙමෙයි. දැන් මේ ටික හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. බ්ලෙන්ඩර් කරගත්ත මේ මිශ්‍රණය අපිට පුළුවන් ෆ්‍රිජ් එකේ තියලා කෑම කන වෙලාවට ඒකෙන් තේ හැන්දක් අරගෙන දාගෙන බත් එක්ක කන්න. මේක නිකන් කන්නත් පුළුවන්. කිසිම අමුතු රසක් දැනෙන්නේ නැහැ. ඔයාලට කොලෙස්ටරෝල් තියෙනවා නම් දවසට දෙපාරක් විතර කන්න. කොලෙස්ටරෝල් නැත්තම් සතියට දවස් 2-3ක් කෑවට කමක් නැහැ. බෙහෙත් වලින් පාලනය කරගන්නවට වඩා මේ වගේ දෙයක් හදලා කාලා කොලෙස්ටරෝල් වගේ දේවල් පාලනය කරගන්න එක තමයි හොඳ. ඔයාලටත් අවුරුදු 30ට වැඩි නම් අනිවාර්යයෙන්ම රෝග පිළිබඳ අවධානයෙන් ඉන්න. ලෙඩ දුක් හැඳිලා දුක් විඳිනවට වඩා ඒවා අපි අවම කරගෙන ජීවත් වෙන එක තමයි හොඳ. ඔයාලත් මේ වගේ දෙයක් ඉඳලා හිටලා හරි ආහාරයට ගන්න පුරුද්ද ඇති කරගන්න. එහෙනම් අදත් මං ගිහින් එන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න එනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ප්‍රෙස් කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන්. පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.